සිනමා නිලියක් බවට ඉස්සරහට අපිට දකින්න නොලැබේවි කියන කතාව ඔයා කියලා තියෙනවා. කලාවට එන්නේ නැත්නම් ගොඩක් දුරට නැති වෙයි. හේතුව? එහෙම විශේෂ හේතුවක් නැහැ. ඒත් මම හිතන්නේ නැහැ මම සිනමාවට යොමු වෙයි කියලා. බලමු අපි. එයා මොන දිශානතියද තෝරගන්නේ? ඇත්තම කියනවා දැන් තාමට බ්‍රේක් එකක් හම්බෙලා තියෙන්නේ. මොකද මම රේස් එකක් වගේ එක දිගට මේ පැජන්ට් එක දක්වා ආවා. ඒ කියන්නේ ඉස්කෝලේ ගියා, ඊට පස්සේ ඒරවස් කරා, ඊට පස්සේ කොළඹට ආවා. කොළඹට ආවෙත් කැම්පස් සිලෙක්ට් වෙච්ච හින්දා. එතන ඊපස්සේ දිගටම කැම්පස් ගියා. ඊට පස්සේ මම ඉන්ටර්න්ෂිප්ස් කරා, අතරතුර රිසර්ච් කරා. එතකොට මගේ මොඩලින් ජොබ් එකත් මම පටන් ගත්තා ඒ කාලේ. කොටිම කියනවා නම් මගේ අවසාන විභාගය කරේ කැම්පස් එකේ පැජන්ට් එක අතරතුර. මම දැන් රිසල්ට්ස් ආවේ පැජන්ට් එකේ ෆිනාල් එක දවසේ. ඉතින් ඒ රේස් එක ඇවිල්ලා ඊට පස්සේ කෙලිම මිස් වර්ල්ඩ් පැජන්ට් එකට සහභාගී වෙන්න ඒත් වලට ලෑස්ති වුණා. ඉතින් අර රේස් එකක් වගේ එක දිගට ආවා. දැන් තමයි හරියටම බ්‍රේක් එකක් හම්බෙලා තියෙන්නේ මොනවද කරන්න කියලා හිතන්න. හැබැයි ප්ලෑන්ස් කිහිපයක් තියෙනවා. විශේෂයෙන්ම මගේ අධ්‍යාපන කටයුතු අතින් ඉදිරියට යන්න, මගේ මාස්ටර්ස් එක කරන්න. ඊට අමතරව සහේලි පදනම මට තවදුරටත් ව්‍යාප්ත කරන්න ඕනේ ලංකාව පුරා සහ ලෝකෙ පුරා පුළුවන් නම් විශේෂයෙන්ම දකුණු ආසියානු රටවල් වල. ඉතින් ඒ වෙනුවෙන් මේ වෙලාවේ පොඩි වැඩසටහන් කිහිපයක් සැලසුම් කරමින් ඉන්නවා. ඉතින් රැකියාවත් වෙනොත් ඒ වගේ බලාපොරොත්තු කිහිපයක් තියෙනවා. බලමු මොකද වෙන්නේ කියලා ඉදිරියට.